මහත්තයා මහත්තයා යන්න මත්ත සුද්ධ කරන කාපු හදලා ගේට් එකට ගහනවා. මහත්තයා මම තමුසර එන්න කිව්වේ කියලාද කියලාව? ඔය ගේට්ටුව අරගෙන එනවා. ඉක්මනට ඔය ගේට්ටුව අරගෙන එනවායි. ඉක්මනට. ඊයානේ මේ මොකෙද්ද මේ? බල්ලව තමුසේ ඇඳන් ඉන්නේ ඇඳුමේ හැටි විතරක් කොයි ගඳේ බෑ. අනේ මහත්තයා වයික ක්ලිනික් එකක් කරනවා මහත්තයා ඒක කරක්ටු තමුසේ අතර පිනට වැඩ කරන්නේ නෑනේ. තමුසේට එක විනාඩියක් ගන්න සල්ලි ගන්නවා. ඒක නිසා කියන වෙලාවට එන්න තන ගන්නවා. තමුසේ අතර දින අර පොල්ලෙන් ටික අහකර දාලි කරලා අන්න අතර තනකොළ වගේක් තියෙන හැටියක් සුද්ධ කරලා එනවා ගිහිල්ලා. හොඳයි මහත්තයා මේ සමන්නාගේ බෝල් එක. අම්මඩ සී සහන. මේ රටේ ඉන්න යාළුවා. හෙලෝ සුපුන් හෙලෝ සහන. අපි අද උදේ ලංකාවට ආවා. උඹලා ගෙවල් පැත්තට එන්න කියලා හැදුවේ. සිරාවට අඩෝ වරේ මම ගෙදර ඉන්නවා. ඔව් වරේ. ඔබ ගෙදරනේ. අපි එන්නම් මචං. හරි මචං හරි. මයි වයිෆ් ඉන්නේ. අපි දෙන්න එන්න. වරේ දෙන්නත් එක වරේ මම ගෙදර ඉන්නවා. ඕකේ. බයි මචං. අයියෝ නේද? my dear brother මචං. සෑහෙන කාලේ. මම මාරම හැපි ඈ. ඒකනේ බා. ඔබ වෙනස් වෙලානේ සෑහෙන ලස්සන වෙලා. බල්ලස්සන ඈ. ය මාන්සිතනේ ය. මහත්තයා වැඩේ නම් ඉවරයි මහත්තයා ඔව් සුපුන් මේ. ඇයි මේ වගේ තර්ඩ් ක්ලාස් මිනිස්සුන්ගේ දෙට්ටවද්ද ගන්න? නෑ බං මේ මූ අර අපේ ගෙදර වැඩ කරන්න බං ආවේ. නෑ. මම තමුසර කියලා දිනවා නේද මේ වගේ වැදගත් මිනිස්සු ඉන්න තැන් වලට එන්න බා කියලා. ඈ තමුසාගේ 2.50 මිනිස්සු මේ වගේ වැදගත් මිනිස්සු ඉස්සරහට එන්න බා. ගිහිල්ලා වැඩ ටික කරනවා යනවා යන්න. මල කරුවා. ගණන් ගන්න බා අපි. වෙනස් වෙලානේ බා. මොකුත් නැද්ද ව්‍යාපාරය පටන් ගන්න එක. මම ඉතින් දන්නේ නැද්ද බං අර කලින් බිස්නස් එකකින් කරේ යනවා ඉතින්. අපි ගාඩන් පොඩ්ඩක් යන්න. ඕකේ බේබි ඕකේ. මේ බාර කීප වැඩේ බාර රෙඩි කරලා තියෙන්නේ නෑ මෙච්චර ඉක්මනට අර දෙන්න ගියානේ අපි වැඩේ කරමු නෑ දන්නවනේ කිව්වොත් ආයේ ඔන්න බලන්න කීයක් දින කෝල් එක නෑ නෑ හෙලෝ ඔයාලා ඇවිල්ලා දෙන්නේ ඈ හරි අපි විනාඩි 10ක් දෙන්න නෑ අපි දෙන්න පාර පැත්තට ගිහිල්ලා එන්න මේ වයිෆ්ලා දෙන්න ගාඩන් එකට ගියේ අපිට කියලාත් කරගන්න බැරි වෙච්ච දෙයක් ඈ. ඒකනේ වැද වෙලාවට ගියේ. මේ අර දෙන්න කෝල් එකක් දෙන්නම් කිව්වා. අපිට තව චුට්ටකින් කෝල් එකක් දෙයි දීපු අපි යා. මේ මට උඩ පෙන්නන්න දෙයක් තියෙනවා. මේ බෙයිතන් කීයක් වෙයි කියලා. අඩෝ මේ පිස්සුවක් ඈ. අඩෝ මේ කීයක් වෙනවද බා? ලංකා සද්දෙන් ලක්ෂ 15ක් පයින්නවා බා. අඩෝ එහෙම සිරාවට ඔව්. ලක්ෂ 15ක් පයින්නවද බා? ඔව්. බෙයිතනට වැඩි ගාන වැඩි වෙනවා. ආරම ලස්සනයි ඈ. අඩෝ මේ අර කෑලි දෙකෙන් කෝල් එක ගෙනවද නෑ. ඔව් හොඳ. හෙලෝ ඔයාලා ආවද කොහෙද හරි අපි දැන් එනවා හරි අපි එනවා ඈ අම්මා මේ මහත්තයාගේ ඔටලෝසු නේදනේ දාලා ගිහිල්ලා ලක්ෂ ගණනක් වටිනයක් වගේ කොහමද සැප මේ බොත්තුරුත් ගලවලා සැප වැඩි වෙලාද මේද ඔය බොත්තන් දාලම නෑ. අඩෝ ඔක්කොම ගලවලා කොහොමද ශ්‍රී ලංකාවේ සැප කියන්නේ ඔයාලා දෙන්න කොහෙදානේ ගියේ? අපි දෙන්න පොඩි ගමනක් ගියානේ මොනවද? තෙල්ලදී මොනවද? මොන තෙල්දනේ මොන තෙල්ද මේ ඔයාගේ ගෙත් තියවන්න. බේබී මේ ලංකාවට ආව විතරයිනේ. ඒක නෙමෙයි බබා බලන්නකෝ මල්ල ලස්සන. කොහෙන්ද ඔය ටික කඩාගත්තේ? ඒකනේ මම මේ ගාඩන් එක දිගට වාගත්තේ ලස්සනනේ. මහත්තයා කට බලන්න තමුසර කිව්ව නේද මේ වැදගත් මිනිස්සු ඉන්න ඉස්සරහට එන්නවා කියලා ඈ යනවා අර කියපු වැඩ ටික කරනවා ගිහලා මහත්තයා කිව්වට ඔක්කොම ඉවරයි මහත්තයා තමුසර වැඩ ටික ඔක්කොම ඉවර කරාද ඔක්කොම ඉවර කළා නේ මේ 5000 ගන්න හැබැයි තමුසර 5000 ගන්න වැඩ කළා නෑ කමන්න මේක තියාගන්නවා හරි මහත්තයා මොනවද තමුසර බලන් ඉන්නේ 5000 නම් යනවා යන්න මහත්තයා මේ ඔරලෝසුවෙන් වැටලා තිබ්බා අඩෝ